මේ තියෙන මාතර පාලටුව හයිවේ එක්සිට් එක. කොළඹ ඉඳලා මෙතෙන් එන්න මට පැය 3ක් විතර ගියා. තාමත් වැස්ස. ඉතින් වැස්සත් අරගෙනම ඔන්න අකුරැස්සටත් ආවා. අකුරැස්සෙන් බස් එකේ නැගලා ගෙදර ගාවින් බැස්සට පස්සේ ගෙදරට යන්න තියෙන පාර මෙන්න මේ වගේ ලස්සන පාරක්. පේනවනේ කොච්චර ලස්සනද කියලා. ඔන්න ඔය දුරින් පේන්නේ අපේ ගෙදර. ඉතින් අන්තිමට අපි ගෙදරට ආවට පස්සේ අපේ ගෙදර මිදුලේ ඉඳලා පේන්නේ ඔන්න ඔය වගේ view එකක්. අපේ ගෙදරට විතරයි අපේ මුළු ගමෙන්ම මෙන්න මේ වගේ ලස්සන view එකක් පේන්නේ මිදුලට බැස්සට පස්සේ. පැය ගාණක් ඇවිල්ලා මහන්සි වෙලා ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා ඊට පස්සේ යාළුවෙක්ගේ ත්‍රිවිල්ලයක් ඉල්ලගෙන හම්බන්තොට යන්න වෙනවා. මොකද අපේ අම්මව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරනවා. පොඩි අසනීපයක් කළා හොස්පිටල් නවත්තලා හිටියා. ඒක නිසා එක්කගෙන එන්න. කමුරු පිටින් ඒ යන ගමන් ත්‍රිවිල්ලකට තෙල් ටිකකුත් ගහගෙන. අද පොසොන් පොයේ දවස නිසා හැමතැනම දන්සල්. ඉතින් කඩල දන්සලක් හම්බුණා. ඒ කඩල ටිකත් අරගෙන අපි ආයෙම යන්න පිටත් වුණා. මේ වලස් මුල්ල පැත්තට යන ගමන් දැන් ඉන්නේ. ඒ යන ගමන් තව යන්න කිලෝමීටර් 75ක් විතර තියෙනවා. ඒ නිසා ටිකක් මහන්සි. මග පොඩ්ඩක් මෙන්න මේ වගේ ලස්සන තැනක නවත්තලා අපි ආයෙම ගමන්න පටන් ගත්තා. ටික වෙලාවක් මහන්සි නිවුණට පස්සේ. ඉතින් අද පොසොන් පොයේ නිසා මම කලින් කිව්වත් වගේ හැම තැනම දන්සල්. ඒ තරම් දන්සල් තිබ්බා වලස් මුල්ල පාරෙන් අපි හම්බන්තොට පැත්තට යද්දි. ඉතින් මේ කොළකැඳ දන්සලක්, ඊට පස්සේ අයිස්ක්‍රීම් දන්සලක්, ඊට පස්සේ තවත් අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. එක්කෙනා දෙක අයිස්ක්‍රීම් අරන් යනවා. ඊට පස්සේ අපි හිටියා පොලිමක අයිස් චොක් ගන්න. චීන සම්බෝල පාන් ගත්තා. තවත් පොලිමක ඉඳලා ඊට පස්සේ සව් චුට්ටකුත් බීලා දන්සලකින් අම්මව ගන්න හම්බන්තොට හොස්පිටල් එකට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඊළඟ මිනි බ්ලොග් එකෙන් ඊටු ටික බලමු.